ගයිස් කොහොද සාදරයෙන් පිළිගන්නවා ඇන්දීන් ට්‍රේඩිං YouTube චැනල් එකට මේ ඇත්තටම ගොඩක් සතුටුයි දැම්මට හොඳද මොකද එදා වීඩියෝක දාති මෙන්න මේ වීඩියෝ එක දාලා මෙන්න මේක දාන්න ඇද්දී සබස්ක්‍රයිබර්ස් ලයින්දියේ 4 දෙනයි දැන් 7 දෙනෙක් ඉන්න හොඳද වාර සතුටුයි මේ ගොඩක් ස්තුතියි ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බා හොඳද ඒකටත් ගොඩක් ස්තුතියි මේ වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යන් අද මං ගෙනාවේ මෙන්න මේ එලියට් තියරියේ දෙවනි වීඩියෝ එක අද අපි ඉම්පල්ස් ඉවර කරනවා හොඳද ඔයාලට ෆුල් තේරෙන්න කියලා දෙනවා ඒ හින්දා වැඩි කතා නැතුව අපි වීඩියෝ එක සෙට් කරමු ජය වේවා හරි හොඳද මම ඔයාලට කලින් වීඩියෝ එකේ මොටිව් වේව් වල පොදු නීති ඉම්පල්ස් එක ඩයගනල් එකක් වෙනස් වෙන්න කොහොමද කියන එක කියලා දුන්නා බලපු නැති කෙනෙක් ඉන්නවනම් මේ උඩ වැටෙනවා දැන් මේ හරි කාඩ් එකක් ඒකෙන් ගිහින් බලලා එන්න හොඳද එතකොට අද අපි මේ කතා කරන්න මෙන්න මේ මොටිව් වේව් ගැන හොඳද මොටිව් වේව් වල තියෙන ඉම්පල්ස් ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ හොඳද දැනට ඔයාට අයිඩියා එකක් තියෙනවා ඉම්පල්ස් එක මොන වගේද කියලා ඉම්පල්ස් එක මොන වගේද කියලා එයාට දැනට අයිඩියා එකක් තියෙනවා එක වේව් එකේ අවසානයේ වේව් හතරෙන් ඕවර්ලැප් කරපු නැති වේව් එකකට තමයි අපි ඉම්පල්ස් එකක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ඉම්පල්ස් එකේ වර්ග තියෙනවා. මම කිව්වේ දැන් මම මෙතන මේ වර්ග තුනක් කියලා දාලා තින්නේ. ඒ හින්දා හොඳ මෙන්න මේ ඉම්පල්ස් කියන එකෙන් වර්ග තියෙනවා. ඔයා එතකොට දාගන්න ඕනේ අනුමානිකාව impulse with extension කියලා impulse with extension කියලා මාතෘකාවක් දාගන්න හොඳද එතකොට දැන් මොකක්ද මේකේ තේරුම දැනට ඔයා දන්නවනේ මේ ගිහිල්ලා තියෙන ඒ කියන්නේ එක ඉන්නවා නේද දාන්න හොඳද දෙක තුන හතර පහ කොහොමද තියෙන්නේ මෙන්න මේ ඒක ලොකු කරගන්නනේ මෙන්න මේ 1 2 3 4 5 කියන වේව් වලින් එකේ තුනේ පහයි ඔයා දැනට දන්නවනේ ආයෙමත් ඉම්පල්ස් ගිහින් තියනවා කියලා මම අයිඩියා එකක් ඔයාලට තියෙනවා ආයෙමත් මේව ඇතුලේ 1 3 5 කියන ඒවා වල ඉම්පල්ස් ගිහින් තියෙනවා හොඳද මම මේ මතක නැත්තම් මතක් කරන්න ඉම්පල්ස් ගිහින් තියෙනවා කියලා ඔයාලට අයිඩියා එකක් තියෙනවා හොඳද එතකොට දැන් මේ ඉම්පල්ස් විත් එක්ස්ටෙන්ෂන් කියන්නේ ඒක නෙමෙයි හොඳද කොහොමද 1 3 5 කියන වේව් වල ගිහින් තියෙන්න ඕනේ මේ වගේ ඇතුලේ වේව් පහ ඒ වගේ එකක් අපි බලන්නේ ඇතුලේ ටයිම් ෆ්‍රේම් එකට ගිහිල්ලා හොඳද එතකොට දැන් ඔයා හිතන්න ඔයා යනවා ලයින් මම අන්න එක දාගන්නම් හරි නෝන මේ ඔයා යනවා දැන් ඔයා හිතන්නකෝ මෙහෙම දැන් මේක මේ වගේ එකක් තියෙන දැන් ඔයා ඉන්නේ 15 මිනිත් නම් ඔයා ඉන්නේ 15 මිනිත් නම් 15 මිනිත් වල මේවා පේන්නේ නැහැ ඔයා යන්න ඕනේ ඊට අඩු මොකක් හරි ටයිම් ෆ්‍රේම් එකකට ඔන්න ඔය එක්ස්ටෙන්ෂන් කියන එක පේන්නේ ඔයා ඉන්න ටයිම් ෆ්‍රේම් එකේම ඒ කියන්නේ ඔයා ඉන්නේ 4 hour නම් 4 hour එකේ එක ඇතුලේ මේ වගේ එකක් පේනවා මොකක් හරි එකක් නැත්නම් 3 ඇතුලේ මොකක් හරි මෙහෙම එකක් පේනවා 5 ඇතුලේ මෙහෙම මොකක් හරි එකක් පේනවා එක වේව් එකක් විතරයි එක්ස්ටෙන්ඩ් වෙන්න පුළුවන් ඊට පස්සේ දැන් ඔයා හිතන්න ඔයා දැන් 4 hour එකේ ඉන්නේ 4 hour එකේ මෙහෙම 4 hour එකේ වේව් පහ ඇතුලේ වේව් පහ මෙහෙම පේනවා පැහැදිලිවම පේනවා ඔයා 4 hour එකේ ඉන්නේ 4 hour එකේ පැහැදිලිවම පේනවා ඔය පස්වෙනි වේව් එක ඇතුලේ වේව් පහක් ගින් තියනවා කියලා මෙහි වගේ පේන්නේ ඔයා එතකොට 1 hour ගියාට පස්සේ මේ වගේ ඉම්පල්ස් එකක් තියෙනවා හොඳද අන්න ඒක තමයි එක්ස්ටෙන්ෂන් වලයි නැත්නම් අර නෝමල් රූල් එකේ තියෙන වෙනස හොඳද එතකොට අපි එක්ස්ටෙන්ඩ් වෙච්ච වේව් එකක් හොයාගන්නේ මොකද්ද තියෙන්නේ ඒ කියන්නේ අදාළ ටයිම් ෆ්‍රේම් එකට අනුව මොකේද වේව් පහක්
පැහැදිලිවම පේන්නේ. ඒක තමයි එක්ස්ටෙන්ඩ් වෙන්නේ. එතකොට ඔය එක්ස්ටෙන්ඩ් වෙච්ච වේව් එක සාමාන්‍යයෙන් අනිත් වේව් දෙකට වැඩිය දිග වෙනවා. හොඳද? ඒක තේරෙනවද දැන් මේ තියෙන්නේ? සෝරි ඒක තේරෙනවද අයියේ මම කිව්වේ කියලා? දැන් මේ තියෙන්නේ එක එක්ස්ටෙන්ඩ් වෙච්ච අවස්ථාව. හොඳද? ඇයි ඒ මං කිව්වේ එකපාර වේව් ඔක්කොම එක්ස්ටෙන්ඩ් ඒ කියන්නේ වේව් දෙකක් එක්ස්ටෙන්ඩ් වෙන්න බෑ කියලා. ඒකට දැන් ඔයා හිතන්න මෙන්න මෙහෙම තියෙනවා. හොඳද? බිඳුව 1 2 3 4 5. හොඳද? එතකොට මම මෙන්න මේ ටික අයින් කරගන්නම් ඈ. පොඩ්ඩක් ඉන්න. හරි. ඔයාට තේරෙනවනේ මේ සාමාන්‍යයෙන් එක්ස්ටෙන්ඩ් වුණාම මේ වේව් එක දිග් වෙන්න ඕනේ කියලා. මොකද මේක ඇතුලේ යනවට වැඩිය වේව් පහක් මේක ඇතුලේ වැඩිපුර යනවා. හරිද? වැඩිපුර යනවා කියන්නේ එතකොට මේ එක්ස්ටෙන්ඩ් වේව් එක මේකේ 5යි. ඊට පස්සේ මේ දැන් මේ එක එක්ස්ටෙන්ඩ් වෙච්ච යන්නේ. එක ඇතුලේ වේව් 5ක් යනවා. ඊට පස්සේ මේක වේව් 1යි 2යි 3යි 4යි. එතකොට 5යි 4යි වේව් 9ක් යනවා මේ එක්ස්ටෙන්ඩ් වෙච්ච එක. මේ තියන්නේ ෆස්ට් එක්ස්ටෙන්ඩඩ් එකට අපි ඒකට කියනවා ෆස්ට් එක x කියලා. හොඳද? එතකොට මම අනිනවා 3 එක්ස්ටෙන්ඩ් වෙච්ච එක. බොහෝ අවස්ථාවල මාකට් එකේ මෙන්න මේ තුන්වෙනි වේව් එක තමයි එක්ස්ටෙන්ඩ් වෙන්නේ. හොඳද? ඒකෙත් එතකොට මේ විදිහටම 1 2 3 4 5. හොඳද? හරි. කොහොම තියෙනවා. ටික එක මේක කරගමු අපි. ඔන්න ඔහම තියෙනවා. හොඳද? එතකොට මේක ඇවිල්ලා මේක 1x. ඒ කියන්නේ එක එක්ස්ටෙන්ඩ් වෙච්ච එක. මේක 3 එක්ස්ටෙන්ඩ් වෙච්ච එකක්. හොඳද? ඊට පස්සේ 5 එක්ස්ටෙන්ඩ් වුණා කියලා කියන්නේ මෙන්න මෙහෙම. අනිවාර්යෙන් 3 එකකට හරිවත් දිග වෙන්න ඕනේ. ඒකයි මම කිව්වේ එකපාර වේව් දෙකක් එක්ස්ටෙන්ඩ් වෙන්න බෑ කියලා. එතකොට 3 පොඩි මේක වෙනවනේ. තේරෙනවද නේද? ඒ කියන්නේ හරි. මේක අපි කියනවා මේකට 5 එක්ස්ටෙන්ඩඩ් වුණා කියලා. හරිද? හරි. දැන් ඔයා ඔය ටික දාගන්න ඕනේ. හරිද? ඔය ටික ඔයා දාගන්න. අපිට ඉන්න ටයිම් ෆ්‍රේම් එකේම මේ ඇතුලේ වේව් පහක් ගිහින් තියෙනවා කියලා පේනවා. හොඳද? මම මේක වෙන කලයකින් දාගන්නවා ඔයාලට පේන්න ඕනේ හින්දා. හොඳද? එතකොට මේකෙන් 3 ඇතුලේ ඉන්න ටයිම් ෆ්‍රේම් එකේම අපි 4 hour නම් ඉන්නේ 4 hour ඇතුලේම මෙහෙම පේනවා. එතකොට මේක පේන්න ඕනේ මොකේද? ඔයා දැන් දන්නවා. මේක පේන්න ඕනේ 5 වේව් එකේ වේව් 5. හොඳද? එතකොට හරි. ඔහොම තමයි තියෙන්නේ. ඔයා ඔන්න ඕක impulse with extension කියන එක යටතේ ඔන්න ඔය ටික ඔයා දාගන්න ඕනේ. වීඩියෝ එක පෝස් කරලා ඔය ටික දාගන්න. ඊට පස්සේ අපි මේ එක එකක් ගැන වෙනම බලමු මොකද වෙන්නේ කියලා. හරි හොඳද? මේ එතකොට දැන් ඔයාලා මේක දාගත්තට පස්සේ ඔයාලා යටින් දැන් මම මේ පෙන්නන chart එක ගහගන්න ඕනේ. මම කලින් එක ගහගත්තා මොකද වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා. හොඳද? දැන් මෙන්න මේ chart එක ඔයාලා යටින් ගහගන්න ඕනේ. හොඳද? මම පෙන්නන්නම් මෙතන මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හොඳද? එතකොට මේ මම දාලා තියෙන tools මොනවද? මම ඔයාලට කලින් වීඩියෝ එක කිව්වා මම මෙන්න මෙතන drawing panel එක on කරගන්නම්. මෙන්න මෙතන tool bar එක 1 2 3 තුන්වෙනි එකේ උඩම තියෙනවා fib retracement trend based fib extension කියලා. ඔන්න ඔය දෙක මෙන්න මේ විදිහට star mark දාගන්න. එතකොට මෙන්න මේ වගේ එනවා. මේ තියෙන්නේ මේ දෙක. හොඳද? එතකොට ඔයා දැන් අපි සාමාන්‍යයෙන් impulse ලකුණු කරන්න මෙන්න මේ තියෙන 1 2 3 4 5. ඔන්න ඕකෙන් තමයි අපි ලකුණු කරන්නේ. හොඳ? මේක මනින්නේ දැන් මේ තියෙන මම මේ මනින විදිය මේ chart එකේ ඔක්කොම තියෙනවා. මම එකින් එක කියලා දෙන්න. හොඳද? මම එක උදාහරණයක් ගන්නවා. අපි උදාහරණ ගමු එක එක්ස්ටෙන්ඩ් වෙච්ච අවස්ථාව. මේ chart එක ඔයා වීඩියෝ එක පෝස් කරලා දාගන්න. හොඳද? මම එකක් කියලා දෙන්නම්. හොඳද? දැන් ඔන්න ඔහම අපි එක එක්ස්ටෙන්ඩ් වෙච්ච
අවස්ථාවක් ගමු. හොඳද? ඔක්කොම කරන්නේ ඒ කියන්නේ මම මේ chart එක කලින් ගහගත්තේ වීඩියෝ එක ගොඩක් වෙලා යන හින්දා. හොඳද? මේ තියෙන්නේ ඔය උදාහරණ ගන්න මේ තියෙන්නේ එක එක්ස්ටෙන්ඩ් වෙච්ච අවස්ථාව. මෙන්න අපි ඒක හදමු හරියට. මේ තියෙන්නේ එක එක්ස්ටෙන්ඩ් වෙච්ච අවස්ථාවක්. හරිනේ. වේව් තුර කොට මේක වෙලා නැහැ. වේව් එකෙන් වේව් හතරෙන් වේව් එක ඕවර්ලැප් කරලා නැහැ. ඕවර්ලැප් කියන්නේ එකේ අවසාන බ්‍රේක් කරලා නැහැ. වේව් එක දිගම වේව් එකක් වෙලා තියෙනවා. හොඳද? එතකොට මේක බලන්නේ වේව් 2 බලන්නේ නෙවෙයි. දැන් මෙන්න මේක මම ගන්නවා. හොඳද? වේව් 2 බලන්නේ අපි මෙන්න මේ ටූල් එකට කියනවා fib retracement කියලා. ඔයාගේ fib retracement කියලා. මේකට කියනවා trend based fib extension එක කියලා. හොඳද? එතකොට අපි wave 2 බලන්න මේක තියෙන විදිහට බිඳුවේ ඉඳන් එකට දානවා. මොකද්ද? fib retracement එක. බිඳුවේ ඉඳන් එකට දානවා. දැන් මේ යගේ යන ඔයාගේ කේ නෑ. හොඳද? ඒකට ඔයා කරන්න ඕනේ එක්ක මේ ඇඩිච්ච මේ අපි ඇන්ඩ් එක උඩ ඩබල් ක්ලික් කරන්න. හොඳද? ඔයාගේ ඉස්සල්ලාම තියෙන්නේ මෙන්න මේ වගේ එකක්. හොඳද? එතකොට ඔයා කරන්න ඕනේ එක්ක මේක උඩ ඩබල් ක්ලික් කරන්න. නැත්නම් මේ මෙතන ඉන්න සෙටින් අයිකන් එක උඩ ඔයා ඔබන්න ඕනේ. හොඳද? හරි. මම මේක උඩ මෙන්න ඔබලා යනවා. ගියාට පස්සේ මෙතන එනවා යටම fib level based on log scale කියලා. මම පළවෙනි වීඩියෝ එකේ කිව්වා අපි එලියට් වේව් ඇනලයිස් කරනවා මෙන්න මේ chart එකත් මේ එල් අකුරක් තියෙන්නේ. මෙන්න මේ log chart එක තමයි දාගෙන ඇනලයිස් කරන්න කියලා. හරිද? ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඒක මම පළවෙනි වීඩියෝ එකේ කියලා තියෙනවා. හරිද? එතකොට අපි මෙන්න මෙතනට ටික් එක දාගන්න. හරිද? එතකොට දැන් ඔයාලට පේනවා මේ ටික් එක දාද්දි මෙතන මේ ලෙවල් වල මේ අර චුට්ටක් උඩ පල්ලේ යනවානේ. තේරෙනවද? අන්න fib level based on log scale දානවා. නැත්නම් ඔයාගේ මේක වර්ධිනවා. මෙතන font size එක ඔයාලට කැමති එකක් දාගන්න. හොඳ. ඔයාලට පේන්න ඕනේ හින්දා මම දැන් ටිකක් ලොකු වගේක් දාගන්න. හොඳ. ඊට පස්සේ මෙතන ටෙක්ස්ට් එක ඔයාලට left එකටද තියෙන්න ඕනේ. ඊළඟට center එක තියාගන්න. හොඳ. මෙතන label කියන්නේ මෙන්න මේ ටික. left එකේ ඕනේ left එක නැත්නම් right නම් right. දැන් එතකොට මේ පැත්තට වැන්න. හොඳ. ඒවා ඔයා කැමති විදිහට හදාගන්න. level වල values ද percent. මන් දෙන්නේ value. හොඳද? percentage දැම්මොත් ඉතින් ඒ දිනාගේ 100ෙන් බෙදලා හොඳ දෙන්නේ. එතකොට මේ 38.2 කියන්නේ 0.382 තේරෙනවනේ. එතකොට මේ background ඒවා ඔයාලට ඕන විදිහට ඕන් කරගන්න. price නම් අත්‍යවශ්‍ය නැහැ. හොඳද? ඔයාලට track එක පණින හින්දා මම price එක off කරනවා. හොඳද? එතකොට අපි මෙන්න මෙතනට අර මම පල්ලෙහා කියලා දීලා තියෙන level දා ගන්නවා. හොඳද? පල්ලෙහා දීලා තියෙන level මොනවද? පල්ලෙහා දීලා තියෙන level කියන්නේ අපි අර wave 2 මනින්න ගන්න level. අර මම පල්ලෙහා වගුවේ දීලා තියෙන level තමයි. එතකොට 0.236 0.382 0.5618. හොඳ. එතකොට ඔතනින් ගද්දී ඔයා කොමන්ට් ටාගට් කියලා එකක් තියෙනවා. දැන් මෙතන හැටියට 236 කොමන්ට් ටාගට්. මම නිල් පාටින් ඔයා කැමති නම් කොළ පාටින් මම කොළ දාන්නම්. ගොඩක් කොමන්ට් කියද්දි කොළ වගේනේ. 36යි 382. ඕක කොමන්ට්. හොඳ. එතකොට 0.5 ඒක අපි කළු දාමු. ඒ රෙයා ටාගට් උන කොමන්ට් රෙයා කියන දෙකේ වෙනස තමයි කොමන්ට් ටාගට් වලින් බොහෝ වෙලාවට මාකට් එක රියැක්ට් කරනවා. බැරිම නම් විතරයි මේ රෙයා කියන එකට එන්නේ. තේරුණානේ? අනික මතක තියාගන්න. හරි දැන් මේක තමයි මේ විදියට සෙටින් හදාගෙන ඔයා මෙන්න මෙතන ටෙම්ප්ලේට් කියන එක උඩ ක්ලික් කරලා save as අපි මොකද්ද එක extended දෙකනේ 1x2 කියලා දාලා මෙන්න මෙතන එහෙම දාලා මෙන්න මෙතන save කරගන්න. හොඳද? මම save කරන්නේ save කරලා තියෙන හින්දා. හොඳද? කොහොම හරි ඔයා මතක තියාගන්න ඕන තව දෙයක් තියෙනවා. මේ තියෙන්නේ ඉරි කැලි මේ තියෙන්නේ show. මේ තියෙන 0.236 382 අතර shown එක. මේ තියෙන 382.54 shown එක. තේරෙනවද? එතකොට අපි wave 3 වනින්න කොහොමද මේ මෙතන කියලා තියෙනවා 0.1.2. ඒක දාන්න trend base fib extension එක. එතකොට trend base fib extension කියන්නේ මෙන්න මේක. මේ වැටෙනවද උඩ? ඔන්න ඔක් ක්ලික් කරා බිඳුව කියන්නේ මෙතන බිඳුව වෙන්නන්නේ නැහැ. හොඳද? බිඳුව 1 ඒවා ඉතින් මේක මේ price level එකත් එක්ක ඒ කියන්නේ ඔයා මෙතනින් තියලා මෙහෙම පටන් ගන්න ඕනේ කියලා එකක් නෑ. හොඳද? මේ මෙහෙම උඩන් තියලා මෙහෙම උනත් පුළුවන්. හොඳද? බිඳුව 1 2. හොඳ. ඔයාගේ ඕක නෙමෙයි තියෙන්නේ. අර මං කලින් කිව්ව විදිහටම
ඔයාගේ තියෙන්නේ මෙන්න මේ වගේ හොඳද ඊට පස්සේ ඔයා ඔත්තනම් පල්ලෙහාට ගියා fib level based on log scale දැම්මා මෙතන වල් සයිස් එක දාගෙන අර මම කලින් දුන්න ඒවා ටික දාගෙන ඉවරලා මෙන්න මෙතන ඇවිල්ලා ඒවා ටික දාගන්න ඕනේ මෙතන හැටට 786යි 618යි මේ ලෙවල් මතක තියාගන්න ඕනේ ඔයාට කාලයක් යද්දී ඕක මතක හිටිනවා ඔටෝම හොඳ 618 ඔය දෙක තමයි මේකේ ටාගට් වෙන්නේ හොඳ එතකොට දැන් මම කිව්වනේ මේ කොහොමද දැම්මත් එකයි කියලා දැන් අපි බලමු දැන් මම මේක දැම්මේ මේ හතරම මේ මෙහෙට කරලා අපි මේක දාලා බලමු මෙන්න මෙහෙම ඒත් බලන්න ඒ ලෙවල් එකමයි එන්නේ මම අර හරියටම මේක ගෙදා සොරි කොහොමහරි ඒක ප්‍රයිස් එකත් එක්ක විතරයි මේ fib expectation කියන්නේ mass එකත් එක්ක යන මේකක් හොඳද එතකොට මේවා ප්‍රයිස් එකත් එක්ක විතරයි එන්නේ ටයිම් එක අදාළ නැහැ හොඳද ඒක දාන්න මේ ප්‍රයිම් එකත් එක්ක ඉන්න කියන්නේ දැන් මෙහෙට යද්දි ටයිම් නේ ඉන්නකෝ මම දාලම පෙන්නන්න දැන් මන් දානවා ඔයා බලන්න trend based fib extension එක ඕක විතරක් නෙවෙයි අරක දැම්මත් එහෙමම තමයි ඔන්න මන් දැන් දානවා බලන්න දැක්කනේ එතකොට ඔයාට ඒක අර මාකට් එක තියෙන තැනින්ම දාන්න ඕන ඒ ලෙවල් එක කෙලින් අර අපි යූස් කරන ක්‍රොස් එකේ කෙලවරේ පෙන්නනවානේ මේ ප්‍රයිස් ලෙවල් එක අන්න ඒ කෙලින් දැම්මනම් හරි හොඳද මං හිතනවා කියපු එක තේරෙන්න ඇති කියලා එතකොට ඔයාගේ නෝට් එකට දාගන්න ඕනේ අර මම පල්ලෙහා දුන්න මෙන්න මේ වගුවයි මෙන්න මේ උඩ තියෙන ටෙක්ස්ට් එකයි හොඳද එතකොට දැනට ඔයාලට මන් තාම මොටිව් වේව් වල ඉම්පල්ස් විතරක් කරලා තියෙන හින්දා මාකට් එකේ මේවා ටිකක් හොයන්න අමාරුයි මොකද තව මේ මොටිව් වේව් වල ඩයගනල් කියලා જાතියක් තියෙනවා එතකොට මං ඊගා වීඩියෝ එක කියන්නේ ඊගාව එක කියන්නේ අනිද්දා හොඳද අනිද්දා ඩයගනල් ටිකක් කියලා දීලා ඔයාට මාකට් එකේ ලයිව් එක්සාම්පල් පෙන්වන්න හොඳද ඔයාලට එච්චර කල් ඉන්න බැයි නම් ඒ උනන්දුව තියෙන්න ඕන මම ඒකට මොකුත් කියන්නේ නැහැ ඒක තියෙන්න ඕනේ ඉන්න බැයි නම් ඔයා මෙන්න මේ තියෙන සර්ච් බාර් එක උඩ සර්ච් කරන්න gold ඒ කියන්නේ XAUUSD නැත්නම් EURUSD නැත්නම් GBVUSD ඔන්න ඔහොම එකක් සර්ච් කරලා 4 hour වලින් උඩ තේරෙනවනේ 4 hour වලින් උඩ බලන්න මං කිව්වා වගේ ඉම්පල්ස් තියනවාද කියලා ඉම්පල්ස් කියන්නේ මාකට් එක කෙටි කාලයක් තුළ ගොඩක් ප්‍රයිස් මූවමන්ට් එක දීපු ලෙවල් එක හරි අදට වීඩියෝ එක ඉවරයි channel එක subscribe කරන්න මං ඉහන් ගිහින් එන්නම් හැමෝටම happy trading